සුබ දවසක් වේවා හැමදෙනාටම. අපි අද ඔයාලට අරගෙන එන්නේ one day passport එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ලොකු දෙයක් නැහැ. ඇත්තටම අපි අර දොරේ ඉඳන් බලන අපි තියන්නේ මේක ලොකු වැඩක් කියලා. නමුත් අපි පාන්දර 5 වෙද්දී අද මෙතනට ගියා. මෙතනට ගියපු ගමන් එතනින් ඇතුළට ගන්නවා one day කට්ටිය මේකෙන් ඇතුළට ගන්නවා. අනික් කට්ටිය එළිය තියා ගන්නවා. ඒ කට්ටිය එළිය පොලිමක් තියෙන්නේ. ඉතින් මෙතනට ඇතුළට ගියාම එන පිළිවෙලට වාඩි වෙන්න තියෙන්නේ. ඊට පස්සේ එතන පොලිසිය මහත්තයෙක් ඉන්නවා. එයා උපදෙස් ටිකක් දෙනවා. වැඩ ටික කරන්නේ කොහොමද කියලා. අවශ්‍ය ඩොකියුමන්ට් ටික කිව්වොත් ඩොකියුමන්ට් ටික තමයි අපිට ඇප්ලිකේෂන් එකක් හම්බ වෙනවා. අපි ඇප්ලිකේෂන් එක කැපිටල් වලින් සම්පූර්ණ කරගන්න ඕන. ඊට පස්සේ තමන්ගේ උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එක ගන්න ඕන. ටිකක් පරණයි නම් මාස 6කට නෝඩු අලුත් එකක් අරගෙන යන්න. ඊට පස්සේ ඔයාලා ගහපු ඔන්ලයින් ෆොටෝ එකේ කොලේ අරන් යන්න. ඊට අමතරව ID එකේ කලර් ෆොටෝකොපි එකක් සහ ID එක අරන් එන්න. අන්න එච්චරයි ඕන. ඊට පස්සේ අපි එතනින් එළියට අරන් යනවා පොලිමට. මෙතන මේ පොලිම ගොඩක් වගේ හිටියට ගැටලුවක් නැහැ. පට ගාලා යනවා ඒක. එච්චර වෙලා මේ පොලිම තියෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් පස්සේ අපි යන්නේ මෙන්න මෙතනට. එතනත් පොලිම වගේ දැක්කට එතනත් වැඩේ පට ගාලා වෙනවා. එතනින් ටක් ගාලා දෙන්නෙක් ඉන්න ඒ දෙන්නා බලලා අඩුපාඩු තියෙනවා කියනවා. ඊට අමතරව අඩුපාඩු ටික හදලා දෙලා ස්ටේපර් කරලා ෆර්ස්ට් ෆ්ලෝර් එකට සෙකන්ඩ් ෆ්ලෝර් එකට යවනවා. සෙකන්ඩ් ෆ්ලෝර් එකෙන් අපිට දෙනවා නම්බර් එකක්. උඩට යනකොට ඒ නම්බර් එක අපිට හම්බුන 130. මෙන්න මෙතනින් තමයි ඒක හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒක අරගෙන අපි ගිහිල්ලා වාඩිලා ඉන්නවා. මෙන්න මෙතන සෙකන්ඩ් ෆ්ලෝර් එකේ වාඩිලා ඉදි ඉස්සරහ ඩිස්ප්ලේ එකේ අපිට අපේ නම්බර් එක වැටෙනවා. එකපාර 15ක් 20ක් ඇතුළට ගන්නවා. ඊට පස්සේ එතනින් අපි යනවා ෆින්ගර් ප්‍රින්ට් තියෙන තැන සහ මුදල් ගෙවන තැනට. මෙතන මේ ඩිස්ප්ලේ එකේ වැටෙනවා. මෙතනත් වැටෙනවා. ඊට පස්සේ අපි ගිහලා ෆින්ගර් ප්‍රින්ට් තියලා ඉවරලා මෙන්න මෙතනට මුදල් ගෙවන්න ඕන. මුදල් ගෙවලා ඒ රිසිට් එක අරගෙන එතනින් කියනවා අපිට පැය 4කින් ඉන්න කියලා. නමුත් පැය 4ක් කියන්නේ නැහැ. පැය 3න් හම්බ වෙනවා. අපේ પાස්පෝර්ට් එක පැය 3ටත් කලින් හම්බුණා. ඒක නිසා හිතට තරම් ලොකු දෙයක් නැහැ. වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් අපි කියලා එන්න. සුබ දවසක් හැම දිනකටම.